අපි අද කතා කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් නම් සබ්ජෙක්ට් එකට අදාළව අපි හදන e-commerce web application එකේ 22 වෙනි වීඩියෝ එක ගැන. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ single product view එකක responsive වෙන විදිහ බලන්න. එතකොට අපි single product view එකට යන්නේ මෙතනින් buy now කියන එක ක්ලික් කරාට පස්සේ අපි මෙහෙම single product view එකට navigate වෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන parts මොනවද කියලා. ඊට පස්සේ අපිට මෙතනින් අපේ product එකේ images බලා ගන්න පුළුවන්. මෙතනින් ඊට පස්සේ අපි product එකේ details ටික ඊට පස්සේ price එක එහෙම බලා ගන්න පුළුවන්. seller, sold item. ඊට පස්සේ මෙතනින් අපිට related item කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් product එකේ details තියෙනවා. මෙතනින් අපිට product එකකට feedback එකක් තියෙනවා. එතකොට අපිට මෙතනින් product එකේ image එක change වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු තවත් product එකක් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ responsive වෙන විදිහ. අපිට ෆෝන් එක බලා ගන්න පුළුවන් ඉන්නේ මේ විදිහට. ඊට පස්සේ ටැබ් එකක වගේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේකට අදාළ කෝඩ් එක මොකක්ද කියලා. මෙතන අපි දාගෙන තියෙනවා අපේ PHP tag එකක් දාගෙන connection එක include කරන් තියෙනවා. ඊට පස්සේ අපි මෙහෙම මෙතන අපේ image එක select කරගන්න කෝඩ් එකක් දාගෙන තියෙනවා. මම මේවා roughly විතරයි මේ පාර කියන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ කෝඩ් එක explain කරගන්නවා. මෙතනින් image tag එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඉතින් මෙහෙම පල්ලයට එනකොට අපේ මේ තියෙන අපි design එකට අපි stars add කරගෙන තියෙන විදිහ. මෙතන තියෙන මේ stars දාගෙන තියෙන විදිහ තමයි ඒ. ඊට පස්සේ අපි මෙහෙම පල්ලයට යනකොට අපි මෙතන product එකට අදාළව price එක හදලා තියෙනවා. ඊට පස්සේ පල්ලයට මෙතන පල්ලයට තියෙන්නේ අපේ price එක echo කරන විදිය. ඊට පස්සේ මෙතන new price කියලා තියෙන්නේ අපේ අලුත් product එකේ ගාන. මෙතනින් මේ කරලා තියෙන්නේ අපේ product එකට දෙන discount එක ගණන් කරන විදිහ. එතකොට මේ කරලා එතනින් අපි price එක 100ෙන් බෙදලා ඒකෙන් 10 ඒ උත්තරේ 10ෙන් ගුණ කරලා price එක add කරගෙන තියෙනවා. එතනින් තමයි අපි මෙතන මේ විදිහට පෙන්වන එක අපි හදාගෙන තියෙන්නේ. අපි මෙතනින් discount එකක් දාලා කියලා පෙන්වන්නේ අපේ product එකේ real price එක. ඊට පස්සේ මෙතනින් මෙතනින් අපි දාගෙන තියෙන අපේ discount එකක් හම්බ වෙන විදිය. ඊට පස්සේ මේ තියෙන අපි related item අරගෙන තියෙන විදිහ. ඒ කියන්නේ මේ තියෙන products. එතකොට අපි අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. අපේ ඊළඟ පාර්ට් එකේදී තමයි අපේ product එකට අදාළ process එක අපි හදලා තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.